මස් මාළු ඔක්කොම දාගෙන ගිහිල්ලා මේ ගෝණි ගලකේ තමයි වාහන වල තියාගෙන බිම දාගෙන යන්නේ. බුදුහා ඒක තමයි පිටුනේ මගේ අතේ තියෙන ඔය කියන මොනතර මොහාදී මේ ලංකාවට ගෙනාවෝ කාන්ත ඇඳුම බලන්න මේ කාන්ත ඇඳුම ඉක්මනින් මේ කාන්ත ඇඳුම කොහොමද මේ තියෙන්නේ කියලා ඔබ දැස්සලින් බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ මේ ලංකාවට ගෙනාවා. හොඳින් ඔබ දැස්සලින් බලන්න. බුදුහාමුදුරුවෝ ඔළුවේ හිටලා බුදුහාමුදුරුවෝ ඔළුවේ හිටලා තමයි මේ කාන්ත ඇඳුම තියෙන්නේ. අපහසුයි. මේ මගේ අතේ තියෙන්නේ ඔය කියන කණ්ඩායම් මේ ලංකාවට ගෙනාවෝ නුවර ප්‍රදේශයේ තියලාගත්ත කාන්ත බ්ලවුස් තෝකින්ක බ්ලවුස් එක බලන්න මේ කාන්ත ඇඳුම කොහොමද මේ තියෙන්නේ. බුදුහා මේ කාන්ත බ්ලවුස් එක දෙපැත්තම තියෙන බුදුහාමුදුරුවෝ අපහසුයි. ඇමරිකාවේ ලංකාවේ ඒ විතරක් නෙමෙයි මගේ අතේ තියෙනවා අපේ හාමුදුරනේ මේක ළඟදී හමුුනේ මුස්ලිම් කෙනෙක් ළඟ තියලා පවුඩර් පෙට්ටියක් අපේ හාමුදුරනේ මේකේ තියෙන පවුඩර් මේ පවුඩර් පෙට්ටියේ මූණිය ගාවලා තමයි පවුඩර් ටික ගන්න තියෙන්නේ. මොකද්ද මේක? බුදුහාමුදුරුවෝ ඔළුව ගාවලා තමයි පවුඩර් ටික ගන්න තියෙන්නේ. අපහසුයි. බුදුහාමුදුරගේ බුද්ධ රූපේ ඔළුව ගාවලා තමයි පවුඩර් ගන්න තියෙන්නේ. අපහසුයි. බුදුහාමුදුරගේ බුද්ධ රූපේ බුදුහාමුදුරගේ බුද්ධ රූපේ තමයි ඔළුව ගාවලා තමයි පවුඩර් ටික ගන්න තියෙන්නේ. මේ මගේ අතේ තියෙන්නේ ඔය කියන කණ්ඩායම් මේ සුනාමියට ගෙනාව ටී-ෂර්ට් එක. බලන්න මේ ටී-ෂර්ට් එක මොකක්ද මේ තියෙන්නේ. බුදුහාමුදුරගේ ශීර්ෂය පොඩි ළමයෙක් එකට දාලා ෆුට්බෝලයක් තමයි බුදුහාමුදුරට දීලා තියෙන්නේ. බුදුහාමුදුරගේ ශීර්ෂය පොඩි ළමයෙක් එකට දාලා ෆුට්බෝලයක් තමයි බුදුහාමුදුරට දීලා තියෙන්නේ. අපහසුයි. මේ මගේ අතේ තියෙන්නේ ඔය කියන කණ්ඩායම් මේ ලංකාවට ගෙනාවෝ අපේ හාමුදුරනේ මේක හරියට ග්‍රේනේඩ් එකක් වගේ. මේක හරියට අත්බෝම්බයක් වගේ ඒ විදිහට තමයි හදලා තියෙන පුදුම බරයි. ග්‍රේනේඩ් එකක්. ග්‍රේනේඩ් එකක් හැටියට නෙමෙයි රවීන්ද්‍ර විජේවර්ධන මැතිතුමනි පාවිච්චි කරලා තියෙන සිගරට් ලයිටර් එකක්. මොකද්ද මේකේ තියෙන්නේ? බුදුහාමුදුරුවෝ මේ සිගරට් ලයිටරේ මේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ රූපය. අපහසුයි. සිගරට් ලයිටරේ එහෙම නැත්නම් බෝම්බේ වගේ හදපු එකේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ රූපය. මේ මගේ අතේ තියෙන්නේ ඔය කියන මූලධර්මවාදීන් මේ ලංකාවේ සිංහල බෞද්ධ මූලධර්මවාදීන් ගහපු පත්‍රය. ලේක්හවුස් ආයතනය වරින් වර දේශපාලනීකරණය වෙලා ගිය රජයේ සමයේ රෝසිලා වාසලා පූසිලා වාසලා ඔක්කොම හිටපු ගිය රජයේ සමයේ ගහපු සුභසිත පත්‍රය. ලේක්හවුස් ආයතනය. මේකේ තියෙන දේ කියන්න කලින් අපි ඔක්කොම එකතු වෙලා අපේ ඉක්මනින් ලෝවැඩ සංග්‍රාමයේ පළවෙනි කවිය හයියෙන් හන්නගලා තින් පටන් ගමු. සෙන්සිරිතන මහා ගුණෝදානං සංහාටවන බව දුකට වේදානං තිංගන තුර දුර යන තීනානං සිස්සතෝ සින්නාම තිම්මුනිදානං. අනේ අපෝ ලෝඩ සංග්‍රාමයේ පළවෙනි කවිය අමුමම මං කොල්ල කාලා හොඳට අහගන්න. තාලෙට කියන්නේ මම කපයිලා දෙන්නේ. සක්සග මග හෙලි කළ දිනි දානං සක්වග ගතසිත ලෙඩෙහි වේදාන සික්කත මෙතව පුරණ බොවි දානං තින්නම දිමුකිතු දෙවි සමිදාන. අපෝයි ලෝඩ සංග්‍රාමයේ පළවෙනි කවිය අමුමම මං කොල්ල කාලා. තව ටික දවසක් යනකොට බුද්ධ සරණං ගච්ඡාමි කියන එකත් මං කොල්ල කයි. ඒත් අපි නිහඬයි. ඇයි? අපි කතා කරා ජාතිවාදී ආගම්වාදී. රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කිව්වා උල්ලනගරේ මුස්ලිම් අපි හදන්න දෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවට. කවුරුත් රවුෆ් හකීම්ට කිව්වේ නැහැ. රවුෆ් හකීම් ඔය ආගම්වාදී කියලා. තොණ්ඩමන් මහත්තයා
කිව්වා දේශ සීමාව නකුණු කරලා ඒවට ඒගොල්ලන් දාස්සේ වල දැන්පත් කළ යුතු කියලා. තොණ්ඩමන්ට කවුරුත් කිව්වේ නැහැ. තොණ්ඩමන් ඔයා ජාතිවාදී කියලා කිව්වේ නැහැ. නමුත් සිංහල බෞද්ධයෝ කතා කරනකොට අපේ මැත්තෝ අපිට කියනවා අපි ජාතිවාදියා කම්බා. අපේ මැත්තෝ. පින්නතුනේ ඒ විතරක් නෙමෙයි මගේ අතේ තියෙනවා ඔය කියන කණ්ඩායම් මේ ලංකාවට ගෙනාපු මේක ඇවිල්ලා ලංකාවට ගෙනාපු බලන්න මේ දේ මොකද්ද කියලා මේක ඉතිපන් මේ ඉතිපන්දම දෙනවා රුපියල් 1000ක් එක්ක පදවියේ අම්මලාට බෞද්ධ අම්මලාට පත්තු කරන අම්මලා රුපියල් 1000ට පෙරේත කමේ මේ ඉතිපන්දම පත්තු කරන මොකක්ද ඉතිපන්දමේ තියෙන්නේ බුදුහාම දැන් ඉතිපන්දම දැල්ලනකොට බුදුහාමකට මම සිදුවා පිච්චිලා තිය වෙලා අලු වෙලා යනවා බුදුහාමර දිය කරනකොට බුදුහාමර පුච්චනකොට මට වේදනාවක් නැද්ද මම කෑ ගහන එක වැරදි රුපියල් 1000ට පෙරේත කමේ මගේ බෞද්ධ අම්මලා මේ ඉතිපන්දම් ගෙවල් වල පත්තු කරන මේ ලංකාව පින්නතුනේ මගේ අතේ තියෙනවා පුංචි බුද්ධ රූපය මේ බුද්ධ රූපය අවුරුදු ගණනක් මගේ අතේ තියලා දැන් කැඩී බිඳී ගිහිලා තියෙන්නේ නමුත් මේ බුද්ධ රූපය විශාල කරපු ඡායා රූපය මාකතුව තියෙනවා ඊට ප්‍රථම මේ තියෙන්නේ මේ ළඟදී මේ අවුරුදු දෙකකට කලින් ලංකාවේ ගහපු වෙස්මුණ මොකද්ද වෙස්මුණ දාලා තියෙන්නේ බුදුහාම දැන් වෙස්මුණ දාගත්තම පොඩි කාව බුදුහාමර කරන් තමයි අහුන් දෙමළ කතෝලිකේ දැනේ කියන්නේ රුපියල් 1500 මිනිහන් දහස් කුරානයේ රසිකලේ තිබ්බගෙන මහම්මද් තුමාගේ කාටුන් එකක් ඇඳ කියලා මුස්ලිම් දරුවෝ කොළඹ උපවාස කොසින්කල් එක නෑ මට නෙමෙයි බුදුහාමර මට නෙමෙයිනේ පන්සල මේ පුංචි බුද්ධ රූපය මගේ අතේ සෑහෙන කාලයක් තිබුණා. නමුත් මේ බුද්ධ රූපය ටික කාලයක් යනකොට මගේ අතේ කැඩී බිඳී ගියා. මේක බුද්ධ රූපයක් නෙමෙයි. බුද්ධ රූපයක් හැදිලා හදපු බිස්කට් එක. මේක ඔළුවේ ඉඳලා කන්න දෙනවා පරිදි දරුවෝ. තා මුදිතා කරුණා උපේක්ෂා. අපි එහෙම හිතා. නමුත් මෙන්න අපිට